අද අපි එකතු වෙලා ඉන්නේ තාරකත් එක්ක. තාරක කියන්නේ මගේ හොඳ යාළුවෙක්, ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක්, අවුරුදු 10කට වැඩි කාලයක් නිව්සීලන්ඩ් වල ජීවත් වුණ කෙනෙක්, දැන් සිඩ්නි වල ජීවත් වෙන කෙනෙක්. ඉතින් අපි අහලා බලමු තාරකගේ ස්ටෝරි එක මොකක්ද කියලා. ඉතින් තාරක සිඩ්නි වල ජීවිතේ කොහොමද? ඔයාට නිව්සීලන්ඩ් මිස් වෙනවද? සිඩ්නි ලයිෆ් එක නියමයි මාර ෆාස්ට් PC ගොඩක් දේවල් තියෙනවා කරන්න වීකෙන්ඩ්ස් වලට shopping mall walking tracks beaches oh my god northern beaches Bondi beaches Sydney comparatively Auckland එක compare කරාම ගොඩක් දේවල් තියෙනවා weekends වල activities එක personal life එක කරන්න මිස් වෙනවද අනිවාර්යයෙන්ම ඒකනේ මම ඇවිල්ලා ඉන්නේ මේ නිව්සීලන්ඩ් කියන්නේ මගේ හෝම් එක ඉතින් එහෙම බැලුවම අර හැමදාම යාළුවෝ මේ කමියුනිටි එක අපි ජීවත් වෙච්ච විදිය අපි කරපු දේවල් ගොඩක් මිස් වෙනවා. හැබැයි ලයිෆ් එකේ සිඩ්නි ඉන්නකොට කරන්න දේවල් තියෙන නිසා ඒක අමතක කරලා ලයිෆ් එක අරගෙන යන්න පුළුවන්. තාරක, ඔයාගේ ජර්නි එක ගැන ටිකක් කියන්න පුළුවන්ද? ඔයා මොනවද ලංකාවේ කරේ? ඔයා කොහොමද නිව්සීලන්ඩ් ආවේ? ඔයා කොහොමද සිඩ්නි ගියේ? ඔයාගේ ජර්නි එක ගැන විස්තර ටිකක් අපිට කියන්න පුළුවන්ද? මම ඉපදුනේ ගාල්ලේ. ඉතින් ගාල්ලේ තමයි ඉස්කෝලේ ගියේ. හැදුනේ ගාල්ලේ. ගාල්ල කොටුව, ගාල්ල බීචස් ඕවත් එක තමයි පොඩි කාලේ සෙල්ලම් කරේ. එහෙම ඉන්න ගමන් මට මතකයි A level කරලා ඉන්නකොට යුනිවර්සිටි යන සිලෙක්ට් උන්නේ නැහැ. අපේ හිටපු සමහර යාළුවෝ ඒ කාලේ ඕස්ට්‍රේලියා ගියා. ඉතින් මගේ ආව ඩ්‍රීම් එකක්. මම කොහොමද රටකට යන්නේ කියලා. try කරා බැලුවා ෆයිනෑන්ෂලි කරන්න බෑ. ඉතින් මම සේල්ස් ජොයින් වුණා. ඩිරෙක්ට් මාකටිං කම්පැනියක්. ඔය ගෙවල් වලට ගිහිල්ලා ඩෝර් ඩෝර් සේල්ස් කම්පැනියක්. එතනින් තමයි මම ABC සේල්ස් ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම ජොයින් වුණා ෆාමසිටිකල්. අවුරුදු 4ක් හිටියා ෆාමසිටිකල් වල. FMCG ජොයින් වෙනවා. අවුරුදු 8ක් වැඩ කරා FMCG වල. field sales management, category management, sales operation ඔයගේ අංශවල මම වැඩ කරා. අන්තිමට මට මතකයි 2016 මට තිබුණා ඒ වෙනකොට මම අවුරුදු 5ක management experience. මම MBA එකක් කරලා හිටියා ඒ වෙනකොට. ඔක්කොම දේවල් තිබුණා මට අවශ්‍ය Australian PR එක ගන්න. හැබැයි English අවශ්‍ය වුණා IELTS 7 each. මම කරා මම එකකට 6.5 තමයි ආවේ. ඉතින් යන්න බැරි වුණා ඒ හින්දා. හැබැයි ඊට පස්සේ මගේ wife නිව්සීලන්ඩ් එන්න higher education වලට ආවා. ඒකත් එක්ක අපි නිව්සීලන්ඩ් වලට මූ වුණා. ඒක වෙනම challenge එකක්. එහම ආවා අලුතෙන් එනකොට යාළුවෝ කවුරුත් හිටියේ නැහැ. මුලින්දම life එක පටන් ගන්න වුණා. මිනිස්සු අඳුරගත්තා, society එක අඳුරගත්තා, අපි life එකක් build කරා. ඒකත් එක්ක නිව්සීලන්ඩ් අපේ ගෙදර වුණා. ඒකත් එක්කම මම මගේ career එක rebuild කරා. ඊට පස්සේ බිස්නස් එකෙන් මගෙන් ඇහුවා රෝල් එකක් තියෙනවා ඕස්ට්‍රේලියාව වල මම ගන්න කැමතිද කියලා. මම ඒක අරගෙන දැන් සිඩ්නි වලට ගිහිල්ලා මාස 7ක් වෙනවා. තාරක, එතකොට FMCG කියන්නේ මොකක්ද? කස්ටමර් මැනේජ්මන්ට් කියන එකට සරලව එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද? FMCG කියන්නේ fast moving consumer goods. ඔයා සුපර් මාකට් එකේ වර්කින් කරනකොට ඒකේ තියෙන්නේ ඔක්කොම fast moving consumer goods. ඒකේ සප්ලයර් එන්ඩ් එකේ තමයි මම වැඩ කරේ. අතට මම ලංකාවේ වැඩ කරා, මම නිව්සීලන්ඩ් වල වැඩ කරා. මම දැන් ඕස්ට්‍රේලියාව වල වැඩ කරනවා. මම මල්ටිනේෂනල් කම්පැනි 4ක විතර මම දැන් වැඩ කරලා දිනවා. ලෝකේ තියෙන top 10 කම්පැනි 4ක විතර. කස්ටමර් මැනේජ්මන්ට් කියන්නේ මම දැන්ට කරන ජොබ් එක. කස්ටමර් මැනේජ්මන්ට් basically අපේ ප්‍රොඩක්ට් එක අපි කොහොමද කන්සියුමර්ට ගෙනියන්නේ? ඒ කස්ටමර්ත් එක්ක එකතු වෙලා කස්ටමර් කියලා ගත්තම ලංකාවේ ගත්තොත් කීල්ස් කාගිල්ස්. එහෙම නැත්නම් හන්දියේ ඉන්න සිරිසේන මුදලාලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිව්සීලන්ඩ් ගත්තොත් එහෙම food stuff, pack and say, new world. තමයි customers. ඒක අපි කොහොමද මේ customers ලත් එක්ක වැඩ කරලා product එක consumerට අරන් යන්නේ. It's all about customer management and customer ගේ strategic priorities තියෙනවා. අපේ strategic priorities තියෙනවා. අපි කරන්නේ joint business planning. Traditional sales නෙවෙයි. Customer management is all about more like commercial negotiation. How do you actually come together to drive something in the market? තාරක, නිව්සීලන්ඩ් වලට මූව් වෙද්දී ඔයාට මොනවද තිබ්බ ලොකුම challenges? කොහොමද ඔයා ඒවා overcome කරගත්තේ? මම හිතන්නේ ලොකුම challenge එක වුණේ මගේ mind එකයි. English. ගාල්ලේ හැදුනේ අපි English ඉගෙන ගත්තා. English speaking, writing, reading හොදට කරන්න පුළුවන්. multinational වැඩ කරා. but නිව්සීලන්ඩ් වලට ඇවිල්ලා කිවි අයට ඉංග්‍රීසියෙන් කතා කරනකොට ඒගොල්ලන්ගේ accent එක වෙනස්. මගේ accent එක වෙනස්. ඒගොල්ලෝ කියන වචන වෙනස්. අපි ඉංග්‍රීසියෙන් ලංකාවේ ඉගෙන ගත්ත ඉංග්‍රීසි මෙහි ඉංග්‍රීසි අතර ලොකු වෙනසක් තිබුණා. ඕක තමයි මගේ ලොකුම ප්‍රශ්න. මට මතකයි මගේ ඉන්ටර්විව් එකට ගිය වෙලාවේ ෆස්ට් ටයිම් මට හිටියා බ්‍රිටිෂ් එක්කෙනෙකුයි කිවි එක්කෙනෙකුයි. බ්‍රිටිෂ් එක්කෙනාගේ ඇක්සන්ට් එක මට තේරුණා. ෆිල්ම් බලලා පුරුදු නිසා. කිවි එක්කෙනාගේ ඇක්සන්ට් එක මට මතකයි එක ප්‍රශ්නයක් ඉන්ටර්විව් එකේ අහනවා මට තේරුන්නේ නැහැ. මම නමුත් මගේ ඉන්ටර්විව් ස්ට්‍රක්චර් එක ප්‍රෙපරේෂන් එක අනුව කතා කරා. මට ජොබ් එක හම්බුණා. මම අදටත් දන්නේ නැහැ යහුවේ මොකද්ද කියලා. දෙවනි එක
මම හිතන්නේ lack of support. ඒ කියන්නේ මම ගොඩක් outgoing කෙනෙක්, මට යාළුවෝ ගොඩක් හිටියා ලංකාවේ. මෙහෙට ආවයින් පස්සේ මට එකපාරට හිතුණා මට කවුරුවත් නැහැ, අඳුරන්නේ නැහැ. මම දන්න යාළුවෝ දෙන්නෙක් විතරයි හිටියේ මෙහෙ. හැබැයි ඒක හිමීට මම හිතන්නේ අපි community එකක් විදිහට build up වුණා. සාමලි විවාහ හම්බුණා. ඔයා හරහා තව යාළුවෝ හම්බුණා. ඒකත් එක්ක මම හිතන්නේ ඒක ඔටෝමැටිකලි කාලයත් එක්ක මාස 6 අවුරුද්ද යනකොට ඒක ඔටෝමැටිකලි ගියා. ඒකට ටයිම් එක දුන්නම ඒක ඔටෝමැටිකලි හරියනවා කියන එක තමයි මගේ අත්දැකීම. තුන්වෙනි එක උනේ අපි ලොකු සල්ලි ගාණක් ඉඳන් කළා තමයි නිව්සීලන්තෙට ආවේ. විශේෂයෙන්ම සොපිපිගේ එඩියුකේෂන් වලට මම මතකයි ඒ කාලේ ඩොලර් 26000ක් අපි ගෙව්වා. මගේ ඔළුවේ දැන් වැඩ කරනවා මම මෙහෙ දැන් 26000ක් ගෙවලා ඇවිල්ලා තියෙන්නේ. මම දැන් ආපස්සට ගියොත් එහෙන් මට මේ 26000 නැහැ. එතකොට මම මොකද කරන්නේ? මම මේක ගණන් හදලා අපේ ඉන්කම් එක ඇඩ්ජස්ට් කරගෙන සතියට ඩොලර් 500 ගානේ මට මතකයි ඒ කාලේ අපි ඉතුරු කරනවා. අවුරුදු දෙකකින් අපිට වීසා ඉවරලා යන්න වුණොත් මම ඩොලර් 26000 අරන් තමයි ලංකාවට යන්නේ. අර ඕවාගේ කිහිපයක් තමයි ලොකුම දේවල් උනේ. biggest challenge එක මම කියන්නේ මගේ first job එක ගන්න එක. මම හිතන්නේ first job එකට job apply කරනවා. මම ආවේ experience category manager කෙනෙක් විදිහට ලංකාවේ. මගේ expectation high. හැබැයි මෙහෙට ආවම මට තේරුණා ගොඩක් වෙලාවට job එකට apply කරනකොට රෙස්පොන්ඩ් එකක් එන්නේ නැහැ. ඉතින් මම මොකද්ද කරේ? take a step back. මම බලුවා මොකද්ද මගේ මෙහි තියෙන experience අතරේ මොකද්ද වෙනස මොකද්ද? මට මෙහි marketing understanding එකක් නැහැ. මම එපාර apply කරා job ටිකක් පපල්ලෙහා job එකකට. මම category senior category manager කෙනෙක් විදිහට ලංකාවේ වැඩ කරේ. මම මෙහෙ වෙලාව territory manager කෙනෙක් විදිහට job එකකට apply කරා. මම එතනින් පටන් ගත්තා. මම අවුරුදු 2ක් යනකොට මම category job එකට ආයිත් ආවා. ඉතින් ඕවා තමයි මට තිබිච්ච challenges. තාරක මේ වගේ රටක ෆස්ට් ජොබ් එක හොයාගන්න එකේ අමාරුම පාර්ට් එක මොකද්ද? විශේෂයෙන්ම එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට. වචන දෙකක් කියන්න පුළුවන්. self awareness එක and open mindset එක. self awareness එක කියන්නේ විශේෂයෙන්ම අපි ගොඩක් කාලයක් වැඩ කරලා එක්ස්පීරියන්ස් තියෙනකොට කම්පැනි වල උඩට ගිහිල්ලා දැන් මම ආවේ සීනියර් කැටගරි මැනේජර් කෙනෙක් විදිහට ලංකාවේ වැඩ කරලා. අපි අපේ ලෙවල් එකක් තියෙනවා ලංකාවේ හැදිලා තියෙනවා. අපි වැඩ කරලා තියෙන කල්චර් එකක් තියෙනවා. අපි පුරුදු වෙලා තියෙන හැබිට්ස් තියෙනවා. අපි ඔය ටික ඔක්කොම අරන් තමයි මේ වගේ රටකට එන්නේ. මෙහෙට ආවම මෙහේ කල්චර් එක වෙනස්. මෙහේ වර්කින් ස්ටයිල් එක වෙනස්. මෙහේ භාෂාව වෙනස්. වැඩි ඕනේ ඉංග්‍රීසි. අපි ලංකාවේ කරගත්ත ඉංග්‍රීසි මෙහේ ඉංග්‍රීසි totally different. ඉතින් එහෙම වුණාම අපේ self awareness එකක් තියෙන්න ඕන. Yes, I am skilled. I am experienced. I have done these things, but I'm willing to learn. අර ඒක තමයි ලොකුම දේ කියන එක මට හිතෙන්නේ. මොකද ගොඩක් වෙලාවට ජොබ් එකකට ගියාම අපි යූස් කරනවා ලංකාවේ එක්ස්පීරියන්ස් ඉන්ටර්වියු එකේදී කියන්න. හැබැයි ලොකුම දේ තමයි අපි මුලින්ම අයිඩෙන්ටිෆයි කරන්න ඕන මෙහි ජාගන් එක මොකක්ද කියලා. දැන් FMCG ගත්තොත් එහෙම ලංකාවේ ජාගන් එකයි නිව්සීලන්ත ජාගන් එකයි totally different. හැබැයි same job. Can we do it? Can Sri Lankan FMCG people come to New Zealand and do the job? Yes. But can they articulate it? I don't think so. So you have to first learn how to articulate it in an interview. That's number one. Number two, openness එක. ගොඩක් වෙලාවට ආවම මම ආරම්භ කරා මම මෙහෙම කරා. ඔයා එක්ස්පර්ට් කෙනෙක් වෙන්න පුළුවන් ඔයාගේ ඉන්ඩස්ට්‍රියේ ඔයාගේ රටේ. හැබැයි මෙහෙට ආවම මෙහි ඉන්න එක්ස්පර්ට්ලා ඉන්නවා. මෙහි ඉන්න එක්ස්පීරියන්ස් අය ඉන්නවා. ඕපන් මයින්ඩ්සෙට් එකකින් එන්න ඕන අපි. yes අපි ගොඩක් දේවල් කරලා තියෙනවා. හැබැයි අපි මෙහෙට ඉගෙන ගන්න ගොඩක් දේවල් අපිට තියෙනවා. ඔන්න ඔය දෙක ආපු ගමන් ඔයා ඉන්ටර්වියු එක through වෙනවා. CV එක ගත්තමත් එහෙමයි. CV එක හදනකොට ලංකාවේ CV එක නිව්සීලන්ත වලට හරියන විදිහට ඇඩැප්ට් කරන්න ඕන. මොකද භාෂාව ලංකාවේ අපි යූස් කරන භාෂාව ජාගන් එක සේම් ඉන්ඩස්ට්‍රි එකේ නිව්සීලන්ත වලට ආවම පොඩ්ඩක් වෙනස්. ඒකට ඔයාගේ CV එක ඔයාගේ ස්කිල් සෙට් එක මෙහි ජාගන් එක විදිහට හරියන්න ඕන. same but different. FMCG සෙක්ටර් එකේ වැඩ කරන කෙනෙක්ට නිව්සීලන්ත ඕස්ට්‍රේලියාව වලට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ස්කිල්ස් මොනවාද? අනිවාර්යයෙන්ම තියෙනවා. පළවෙනි එක මම හිතන්නේ කමර්ෂල් ස්කිල් එක. ලංකාවේ ගොඩක් අය කමර්ෂල් ස්කිල් එක තියෙනවා. ඒ වගේම ඉමෝෂනල් සෙලින් කියන එකක් තියෙනවා. අපි ලොකුම වෙනස මම දකින්නේ ලංකාව නිව්සීලන්ත ඕස්ට්‍රේලියා එක ගත්තම ලංකාව මාකට් එක ජෙනරල් ට්‍රේඩ් ට්‍රැඩිෂනල් ට්‍රේඩ් ඩ්‍රිවන් මාකට් එකක්. නිව්සීලන්ත ඕස්ට්‍රේලියා මාකට් එක ගත්තම මොඩර්න් ට්‍රේඩ් ඩ්‍රිවන් මාකට් එකක්. ඒතකොට ට්‍රැඩිෂනල් ට්‍රේඩ් ඩ්‍රිවන් මාකට් එකක අපි ගොඩක් ඉමෝෂනල් සෙලින් කරනවා. අපි කනෙක්ටඩ් වෙනවා කස්ටමර්ස්ලාත් එක්ක. හැබැයි මොඩර්න් ට්‍රේඩ් මාකට් එකක අපි දකිනවා රෂනල් අප්‍රෝච් එකක් ලොකුවට තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ කමර්ෂල් ස්කිල්ස් ඉමෝෂනල් සෙලින් අරගෙන ඇවිල්ලා මෙහි රෂනල් අප්‍රෝච් එකට යූස් කරන්න. ඒක නම්බර් 1. නම්බර් 2 sales and marketing fundamentals ගත්තම මම හිතන්නේ ඕනම රටක එකම විදියයි. අපි ලංකාවේ අපි දකිනවා ගොඩක් කට්ටිය හොඳ experienced skilled they know what they are doing.
ඒගොල්ලන්ට ඒ දේ අරගෙන ඇවිල්ලා මෙහෙ යූස් කරන්න පුළුවන් අනිවාර්යෙන්ම මෙහෙ අනිවාර්යෙන්ම ඒ විදියට වැඩ කරනවා කියලා කියන්නේ හයි පර්ෆෝමර් කෙනෙක්. මම දකින ලොකුම දේ තමයි ලංකාවෙන් අරන් එන්න පුළුවන් persistent. ඒ කියන්නේ get the job done. අපිට වැඩක් දුන්නම අනිවාර්යෙන්ම අපේ කල්චර් එක අපේ නේචර් එක ශ්‍රී ලංකන්ස්ගේ we get the job done. We never move away without finishing it. දැන් මෙහෙ ආවම සමහර කලාට we try කරනවා කරලා බලනවා කරන්න බැරි වුණොත් එහෙම it is what it is. හැබැයි ශ්‍රී ලංකන් කෙනෙක් මෙහෙ ඇවිල්ලා කවදාවත් කියන්නේ නැහැ මම දැකලා නැහැ it is what it is කියලා. They will try to get the job done. එහෙම වෙනකොට මෙහෙ automatically pick up වෙනවා high performer කෙනෙක් විදියට. ඉතින් ඔය වගේ skill set එකක් අරන් නිව්සීලන්ත ආවා කියලා කියන්නේ ඔය transferable skills අනිවාර්යෙන්ම මෙහෙ perform කරන්න පුළුවන්. Unilever, Nestle, Fonterra වගේ organizations වල වැඩ කරන කෙනෙක්ට මෙහෙ ආවහම similar role එකකට යන්න පුළුවන්ද? එහෙම නැත්නම් scratch එකෙන් පටන් ගන්න වෙනවද? It depends. මම දැකලා තියෙනවා සමහර කට්ටිය කෙලින්ම ලංකාවේ කරපු ජොබ් එකම කරන් ඇවිල්ලා මේ වගේ රටට මාරු වෙලා එතනින්ම පටන් ගන්නවා. මගේ හොඳ යාළුවෙක් ඉන්නවා ඒ වගේ එක්සැම්පල් එකක්. තව කට්ටිය මෙහෙට ඇවිල්ලා step back කරලා market එක identify කරලා market එක learn කරලා from the scratch පටන් ගන්නවා. හැබැයි whatever the way ඔයා ඒක use කරන ඔයාලට පටන් ගන්න මට නම් දෙකම එකයි. මොකද මම ගත්තොත් එහෙම මම මෙහෙ එනකොට category manager කෙනෙක් ඉඳලා ලංකාවේ වැඩ කරා. මෙහෙ ආවා මට තේරුණා මට market experience එකක් නැහැ. මම take a step back මම ගත්ත field job එකක් territory manager job එකක්. ඒ territory manager job එක මම ගත්තම මට market එක automatically මම ඉගෙන ගත්තා from the scratch. How to do it, execution කරන්නේ කොහොමද, supermarkets manage වෙන්නේ කොහොමද. අවුරුදු දෙකක් යනකොට මම automatically මේ market එක ඉගෙනගෙන ඉවරයි. මගේ skill set එක මම ලංකාවේ ගත්ත category management, customer management skill set එක මම transfer කරලා මම automatically මම national account manager කෙනෙක් විදිහට පොඩි කාලෙකින් promote වුණා. ඉතින් අර ඒ වගේ අදාළ නැහැ ඔයා පටන් ගන්නේ step back කරලාද නැත්නම් ඔයා transfer වෙනවද same job එකද කියලා. මොකද මම දකිනවා salary scales ගත්තම මෙහි ලංකාවට වඩා හරි වෙනස්. මෙහි salary scales වල gap එක අඩුයි. ඔයා territory manager කෙනෙක් කියලා ඊළඟට ඔයා national account executive කෙනෙක් වෙලා ඔයා national account manager කෙනෙක් වෙලා business manager කෙනෙක් ගත්තම salary scale gap එකයි ලංකාවේ ඔය salary scale gap එකයි ගත්තම මට හිතෙනවා නිව්සීලන්ත හරි ඔස්ට්‍රේලියාව වල gap එක අඩුයි. ඒ හින්දා මම නම් දකින්නේ මගේ personal opinion විදියට ඔයාලට පුළුවන් නම් මෙහෙට ඇවිල්ලා මෙහෙ market එකක step back එකක් හරි අරගෙන job එකක් ගන්න. හෙට ගන්න පුළුවන් job එක මොකද්ද? ඒක ගන්න එක තමයි important කියන්නේ. තාරක ඔයා දකින විදිහට මෙහෙට ඇවිල්ලා FMCG jobs වලට apply කරන කෙනෙක්ගෙන් වෙන common mistakes මොනවාද? මම හිතන්නේ මම දකින ලොකුම common mistake එක තමයි FMCG ශ්‍රී ලංකාවේ වැඩ කරපු එක්කෙනෙක් මෙහෙ ඇවිල්ලා apply කරනකොට මෙහෙ market එකට adapt වෙලා CV එක හදන්න නැති එක. ලොකුම වෙනස තමයි අපි use කරන jargons වචන ශ්‍රී ලංකන් market එකේ versus New Zealand market එකේ common දේවල් තියෙනවා. හැබැයි ලොකු වෙනස් දේවල් තියෙනවා. ඒතර ඔයා ජොබ් එකකට ඇප්ලයි කරනකොට ඔයා මුලින්ම අයිඩෙන්ටිෆයි කරන්න ඕන මේ ජොබ් එක මොකක්ද කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලංකාවේ ෆීල්ඩ් ජොබ්ස් වලට අපි කියනවා key account manager කියලා. ලංකාවේ key account manager කෙනෙක් කිව්වම ඔයා ටෙරිටරි එකක් බාරගෙන grocery trade එකේ stores බලන්න යන රස්සාවක්. හැබැයි නිව්සීලන්ත ඇවිල්ලා ඒ රස්සාවට කියන්නේ ටෙරිටරි manager කියලා. key account manager කියලා කියන්නේ නිව්සීලන්ත වල ලංකාවේ national account manager role එක. ඒ කියන්නේ ඔයා මෙහෙ key account manager කියලා කිව්වම ඔයා ලංකාවේ Cargills ආපිකෝ වගේ සුපර් මාකට් එකක් ඕවර්සී කරනවා. ඔන්න ඔය වෙනස අයිඩෙන්ටිෆයි කරගන්න එක really important. ඒතර ඔයා දන්නවා ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොහෙද තියෙන්නේ මොන වගේ ජොබ් එකකට ඔයා ඇප්ලයි කරන්න ඕනේ කියලා. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි හැම ජොබ් එකක්ම අරගෙන ඔයා ඒකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් වලට ගිහිල්ලා අයිඩෙන්ටිෆයි කරන්න කීවර්ඩ්ස් මොනවද කියලා. ඒ කීවර්ඩ්ස් අයිඩෙන්ටිෆයි කරලා ඔයාගේ CV එක ඇඩප්ට් කරන්න ඕන ඒවට හරියන විදියට. මොකද ඔයා CV එක යවුවම ඔක බලන්නේ මෙහෙ ඉන්න HR කෙනෙක්. එහෙම නැත්නම් ඔය HR එකේ ගොඩක් වෙලාවට නිව්සීලන්ත HR ඉන්න ඕස්ට්‍රේලියාවල ඒගොල්ලෝ බලන්නේ යාගේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක මොකක්ද තියෙන්නේ. ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එක මොකක්ද තියෙන්නේ ඒක මැච් වෙනවද නැද්ද කියලා. ගොඩක් වෙලාවට ඔය CVs එක මැච් වෙන්නේ නැත්නම් hiring manager යන්නේ නැහැ. එතකොට තමයි සමහර කලාව මිනිස්සු frustrate වෙන්නේ. I'm applying for 100 jobs. I haven't heard from one of them. That's number 1. Number 2, මම හිතන්නේ මේ ඉන්ටර්විව් ස්ට්‍රක්චර් එක අයිඩෙන්ටිෆයි කරන එක ලොකුම දෙයක්. ඒ කියන්නේ අපි ලංකාවේ ඉන්ටර්විව් කරනකොට personally use කරන ක්‍රම තියෙනවා. නිව්සීලන්ත තියෙන common system එකක්.
ඒ කියන්නේ ඒගොල්ලෝ normally ඔයාගේ personal story අහනවා. දෙවෙනි එකට behavioral questions තමයි අහන්නේ. and ඒකට ඔය STAR method කියලා එකක් තියෙනවා. situational, task, action and result. ඔයගේ method එකක් use කරලා ඔයා answer කරොත් New Zealand structure එකට හරියන answer එකක් තමයි ඔයා දෙන්නේ. and තුන්වෙනි එක හැම වෙලාවෙම ඔයාගේ development area එකක් ගැන ඔයා identify කරලා තියාගන්න ඕන. මොකද kiwis really appreciate self awareness. Self awareness එක කියන්නේ yes I have done so many good things, I have this experience, that experience, but these two areas I need to improve. එතකොට ඕක දැනගෙන ඒකට work towards it කියන එකම it's a self awareness and it's a soft skill. ඔන්න ඔය වගේ ඒව නැතුව අපි නිකම්ම ඉන්ටර්විව් process එකේ යන්න ගිහිල්ලා ගොඩක් වෙලාවට ඔයාට ඉන්ටර්විව් කෝල් කරන්නේ නැහැ. දෙවෙනි එක ඔයා ඉන්ටර්විව් කෝල් කරත් ඔයා හරියට අර ස්ට්‍රක්චර් එකේ ආන්සර් කරන්නේ නැති හින්දා ඔයාව ඊළඟ එකට යන්නේ නැහැ. ඒකට ගොඩක් අය ෆ්‍රස්ට්‍රේට් වෙනවා. I think ඕව තමයි common mistakes. තාරක ඔයාගේ younger self එකට ඔයා advice එකක් දෙනවා නම් ඒ මොකක්ද? I'm really proud of you. Keep doing what you're doing. And stop spending on unnecessary things. And start saving. Think about investing on real estate. Buy a house or two. තාරක මෙහෙ එන්න හිතන් ඉන්න දහසක් දෙනෙක්ට ඔයාට මොකක්ද දෙන්න තියෙන ඇඩ්වයිස් එක? ඉම්පෝර්ට්ම දේ තමයි ඇයි ඔයා මයිග්‍රේට් කරන්නේ? ඔයා ලංකාවෙන් එන්න හදන්නේ escape කරනවද? නැත්නම් ඔයා එන්න හදන්නේ life එක grow වෙන්නද? ඔයා why කියන එක understand කරාම how කියන එක automatically follow කරනවා. and why කියන එක ඔයා හිතලා හරියට structure කරාම ඔයා ගාව plan A, plan B, plan C තියෙනවා. මම ආපු වෙලාවේ අපි දැනන් හිටියා why අපි escape කරේ නෑ. අපිට life එක වෙන රටක ජීවත් වෙන experience එකක් ගන්න ඕන. අපි ආවේ අවුරුදු දෙකකට. why? ඒතර how එකේදී අපි plan කරා අපි අවුරුදු දෙකකින් ආවට අපි මෙහෙ ඉන්නවා කියලා. අපි යන්න වුණොත් එහෙම අපි ගිහිල්ලා කරන්නේ මොනවද? අපි සල්ලික financially handle කරන්නේ මොනවද? කියලා අපි plan එකක් හැදුවා. මම හිතන්නේ ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙකුට why එක නැතුව ආවම තමයි මෙහෙ challenges එන්නේ. ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් New Zealand වලට migrate කරන්න එන්න. One of the most beautiful countries in the world. You would love it. Thank you so much for joining us, Tharaka. අද ඔයා ඇවිල්ලා ඔයාගේ life experience and ඔයාගේ advices අපිත් එක්ක share කරාට මම හිතනවා ඒවා මට වගේම අනිත් ගොඩක් දෙනෙක්ටත් helpful වෙයි කියලා. ඉතින් මේ අවුරුදු කාලේ ඔයා ආපහු සිඩ්නි වල ඉඳලා ඇවිල්ලා ඔයාගේ community එකත් එක්ක connect වෙලා අපිත් එක්ක අවුරුදු celebrate කරන්න ආපු එකෙන් අපිට හිතා ගන්න පුළුවන් ඔයා කොයි වගේ කෙනෙක්ද කියලා. ඉතින් තවත් බලන් ඉන්න කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරපු දේවල් වලට වැඩිය මට කමෙන්ට් එකක් දාන්න මැසේජ් එකක් එවන්න කෝල් එකක් දෙන්න මම ඕගොල්ලන්ව තාරකත් එක්ක කනෙක්ට් කරන්න. All the very best.